ඒක නිසා පොතක හරි ඉඳගෙන නිශාන්තව නිස්කලංකව ඒක අනුගත විදියට ධර්මයේ ශ්‍රවණය කරන්න. එක එක පන්සල්වලින් පන්සලට ක්‍රමපටිපාටි වෙනස්. විනය වෙනස්. අපි ඔක්කොම අනුගමනය කරන්නේ සාරාංශ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. නමුත් එක එක ස්ථානවල ගොඩනගාගෙන තිබෙන ක්‍රමපටිපාටි වෙනස් නිසා මේ ටිකක් විනය තදබල විදියටම තියෙන තැන. ඒ නිසා කරුණාවෙන් අනුදේ සම්බන්ධ වෙන හැමෝටම කියන්නේ නිශ්ශබ්දව නිස්කලංකව ධර්මයේ ශ්‍රවණය කරන්න. මෙතන සිට ඒ කටයුතු සිදු වෙන්නේ දුරකථන මේ සම්ප්‍රදාය අනුකර ගන්න ඒවල ප්‍රශ්න තියෙනවානේ. ඊගෙදර ගිහිගොඩක්නේ ළමයි ඉන්නේ හැදෙන්නේ එපා. අපි පැයක පමණ කාලයක් ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මේ වෙලාව අනහන්න වෙලාවේ වනහන්න බුදුන් වහන්සේ වෙලාවේ බුදුන් වදින්න අනිත් වෙලාවවලදී ඕනක් කරන්න. නිසයි 26 වර්ෂයේ උදාවීමක් සමගම දසර පින්කම් ගණනාවක් ඉතාමත් ගෞරවයෙන් දායක පින්වතුන් එකතු කරගෙන පන්සලේ ස්වාමීන් වහන්සේ විදියට අපි ඉසිත කරගත්තා. 31 පැයකමාර කටයුතු සූත්‍රයේ සජ්ජායනා කළා බුද්ධ වචන හැමෝම හයියෙන් සාදුකාරය පවත්වන්න පැයකමාර කටයුතු සූත්‍රයේ සජ්ජායනා කරගත්තා කියන උන්මානයේ කියන. අනුදේශන මහාමාරට හැමෝටම මොනවදින් ඒකම කියන්නේ අපි අමල තාක්ෂදායක පින්වතුන් අනුදේශන 34ක් ඉලුණා. උදේශන මහාමාරට කලින් කැඳ පූජාව කිරියාමාර පූජාව ආදී වශයෙන් මුතුන් බුද්ධ පූජාව පිට ධ්‍යාන ලැබුණා කියලා සාදුකාරය අර මානස මේ අමතක පහන් පූජාව මුතුන් වැදලා ධර්මයේ ශ්‍රවණය කරන්නටයි මේ අවස්ථාවේදී සූදානම් වන්නේ. මේ සඳහා සම්බන්ධ වෙන්නේ කැලණියේ විහාරස්ථානයේ වැඩ සිටින අපේ දායක ඉන්ද්‍රසේන මහතාගේ කල්‍යාණ මිත්‍රත්වයෙන් කටයුතු සිදු කරන බෞද්ධ ගෞරව කේන්ද්‍රයේ විද්‍යාලය අධ්‍යක්ෂක ශාස්ත්‍රපති පූජ්‍ය පඬිතු නිශ්චිත ධර්ම කතික අවසරයි අනුගාමී ශ්‍රී ජිනානන්ද නායක ස්වාමීන් වහන්සේ සාදුකාරය පරතරේ වහන්සේ පිළිගැනීම සිදු කරමු. අද වාර්ෂිකවම ජනවාරි 1 වෙනිදා බුදුන් වහන්සේකම හැම පන්සලකම එක විශේෂ කාරණාවක් නෙමෙයි බුදුන් වහන්සේ අපේ ජීවිතේ පුරාණාදියා ගමේ පන්සලේ ළඟ දායක දායකාවන් තරපෙන් දෙන උදවිය එකතු වෙලා බුද්ධ වන්දනාව සිදු කරලා දෙවියන්ට ඥාතිට පින් දෙන එක අද ඉඳි පටන් ගන්න එකක් නෙමෙයි. ඒක විශේෂ වැඩසටහන් නෙමෙයි. බුදුන් වහන්සේට බුද්ධ වන්දනාව අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. දවසට 3 වතාවක් අනුමත එක වතාවක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කරලා බුදුන් වැඳලා දෙවියන්ට ඥාතිට පින් දීලා ඒ වැඩකට විශ්සිත කරගෙන වාර්ෂිකව ජනවාරි 1 වෙනිදා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ධර්මයේ විකාර ජීවිතය හදා ගන්නටයි අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි අද මාතෘකාව මම දීලා තියෙන්නේ දාම් ගුණ. දාම් ගුණයි අපි අද සාකච්ඡා කරන්නේ අවසරයි අපේ නායක ස්වාමීන් වහන්සේ. ඒ සඳහායි මේ වේදිකාව විවෘත වෙන්නේ. අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ වාර්ෂිකවම උපාලි හල්වර මහතා විනාඩි මහත්මිය උපාලි හැමදෙනාම උපාදාලියා ඒ අයගේ විවාහ වෙච්ච දිනය උපන් දිනය සමරමින් මේ වැඩ කටයුතු සංවිධානය කරනවා පින් සිද්ධ කර ගන්නද පින්වතුනි ආස උසට අපි බණ ඇහුවා කොච්චරනම් අපි බණ අහනවද හැබැයි මතක තියාගන්න බණ කොහොම හරි එකදම කාරණාවක්වත් මතක තියාගෙන ජීවිතය වෙනස් කරගන්න. නැත්නම් අහනවා විමින් තියනවා. පැයක ධර්ම දේශනාවක් කරනකොට ඒක එක කොටසක් හරි මතක තියාගන්න. ඒක ජීවිතයට එකතු කරගන්න. බණ අහන එක ජීවිතේ මොබියක කරගන්න ඕනේ. බණ අහන්න ඕනේ විතර. හැබැයි මතක තියාගන්න බණ අහන්න ජීවිතය වෙනස් කරගන්න. නැත්නම් බණ හිමේ තේරුමක් නැහැ. අපිට කවදාවත් සසර ඊතර වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැත්නම් බණ අහන්න ඒ එකතු කරගන්න වෙනස් වෙන්න. බණ අහන්න ඒ එකතු කරගන්න වෙනස් වෙන්න. වෙනස් වෙවි ගුණධර්ම දියුණු කරගන්න
ඒක නිසා සම්ප්‍රදාය අනුකූලව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ ඇති මහාන් සිල් ගල්වා මේ කටයුතු ආරම්භ කරන ලෙස අද මේ පින්කමේ දායකත්වයේ දරන උපාන්තරවල මාතාට තාම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා මහාන් සිල් දැරීමේ කටයුතු වලට එකතු වෙන්න. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ ඇති පාන්සිල් ගල්වා මේ ධර්මසභා මණ්ඩපයේ ඒකාලෝක කරමින් සම්ප්‍රදායානුකූලව දැහැපටි පිළිගන්වා ආරාධනා කරන ලෙස අපි විදන්ති මාර්ගයට බොහෝ ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා. අමර තාක්ෂරාගේ අරුණ දරුවන්ගේ සාදුකාරය මැද වෙනත්මට පිළිගන්වා මේ ආරාධනා ලබන්නේ පොළොව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විතරක් අධ්‍යක්ෂක ශාස්ත්‍රපති පූජ්‍ය පඬිත් අවසරයි චිත්‍රදාන කටික අංගකාරී ශ්‍රී දිනානන්ද නායක ස්වාමීන් වහන්සේ මෙතෙන් සිට දාන පුර පිළිබඳව අපවිත්‍ර පරිසරයෙන් ධර්ම දේශනා සිදු කරන ලෙස මෙත් සිතින් ආරාධනා කරනවා. මේ සැලසිලි අනුගමනය ධර්මයේ ශ්‍රවණය කරන්න. හොඳයි නැවතත් සාදුනාදය පවත්වන්න. සමන්ත චක්කවාලේසු අට්ඨගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති. මෙම බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය ශාස්ත්‍රපති අපේ චන්දිම හාමුදුරන් වහන්සේ ප්‍රධාන සදා පූජනීය වන්දනීය මහසඟරුවනින් අවසරයි. අද මේ 2026 විවහාර වර්ෂයේ පළමු වන දින මේ උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරන උපාලි මහත්මයා
ඒ නිලන්ති මහත්මිය ඇතුළු කොටගත් මට මේ ධර්මානුශාසනාවට කල්යාණ මිත්‍රත්වයෙන් ආරාධනා කරන්නට යෙදුණු අපේ ඉන්ද්‍රසේන මහත්මයා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන මාගේ පියාණන් ඇතුළු කොට දායක කාරකාදී සත්පුරුෂ වූ පින්වත්නි, පින්වත් ඔබ සියලු දෙනාම වර්ෂයේ ආරම්භක දවසේ උතුම් බුද්ධ වන්දනාවන් සිද්ධ කරලා මේ ධර්මශාලාවේ බොහෝම තැම්පත්ව සිටින්නේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට. පින්වත් ඔබ බොහෝම වාක්‍යවන්තයි. ඔබේ විහාරස්ථානයේ විහාරාධිපති කල්යාණ මිත්‍රයන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය තුළ ඔබට ලබා දිය හැකි වූ උතුම්ම දායාදය, ධර්මයේ දායාදය, තුනුරුවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලබා දෙන බව මාහට දැනගන්නට ලැබුණා. එය අද බොහෝ විහාරස්ථාන වලින් යම් තරමකට ඈත් වෙච්ච ගුණයක්. බොහෝ පින්කම් කෙරුණත් නිතිපතා පින්කම් කෙරෙනම අඩුයි. කෙසේ නමුත් අපි හාමුදුරුවන් වහන්සේ දැඩි කැපවීමකින් කල්යාණ මිත්‍රත්වයෙන් ඒ කටයුතු කරන්නේ ඔබෙත් ඒ යහපත් වූ සිතුවිලි පවතින නිසා. හාමුදුරුවන්ට විතරක් ඒ දේවල් කරන්නට බැහැ. දායකයොත් ඒ සිතුවිලි පවතින්නේ නැතිනම්. එනිසා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය මතු පරපුරට දායාද කරන්නට, ආරක්ෂා කරන්නට වෙරදරන ස්වාමින් වහන්සේ නමක් හැටියට මම පළමු කොටම මේ ලෞතර බුද්ධ ශාසනය මේ ප්‍රදේශවාසී සියලු දෙනාට නිසි ලෙස ලබා දෙන්නට කල්යාණ මිත්‍රත්වයෙන් තම උපරිමයෙන් කටයුතු කරන ස්වාමීන්වයන් වහන්සේට ඒ වෙනුවෙන් උන්වහන්සේට හයියක් වෙන දායක කාරකාදී ඔබ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඔබ සූදානම් වෙන්නේ බණ අහන්නට. ලෞතර බුදු වදනින් විවරණය වෙනවා සබ්බදානං ධම්මදානං ජිනාති. ඔබ සිදු කරන දානයන් අතුරේ උතුම්ම මහත්ඵල මහානිසංසගෙන දෙන අනිත් දානයන් පරයා අභිභවා නැගී සිටින දානමය පින්කම බවට පත් වෙනවා. කුමක්ද? ධර්ම දානය. ඒ ධර්ම දානය එලෙස උතුම් වෙන්නේ, පූජනීය වෙන්නේ, මහත්ඵල මහානිසංසගෙන දෙන්නේ අනිත් දානයන්ට වඩා. පින්වත්නි, ලෞතර බුදු කෙනෙකු ලෞතර බුදු බව ලබන්නේ සාරා සංකේය කල්ප ලක්ෂයක් තරම් ඊට වැඩියෙන් හෝ කාලය පෙරම් පුරමින් අප ගෞතම බුදු පියාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරුවා. ඒ පෙරුම්දම් පුරලා එදා ඒ සුමේද තාපසතුමන් ලෙස දීපංකර පාදමූලයේදී පළමු නියත විවරණය ලබන්නට යෙදෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී නියත විවරණ ලබන්නට පෙර අප බෝසතාණන් වහන්සේ කාය ප්‍රනිදාන, මනෝ ප්‍රනිදාන, වාක් ප්‍රනිදාන ආදී වශයෙන් 12 කල්ප ලක්ෂයක් තම බුදු බව ලබන්නට මූලික සුදුසුකම් සපුරමින් පින්දහම් කරමින් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඉන්නනතුරුව තමයි
නියත විවරණ ලැබමින් දස පාරමිතා සමතින්සක් පාරමිතා ලෙස දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී ආදී වශයෙන් පෙරම් පුරමින් මේ සංසාර ගමනේ අනේකව සැරිසරන්නට යෙදුනේ. උන්වහන්සේට දීපංකර බුදුරජාණන් වහන්සේ හමු වෙදී බණ අහන කෙලෙසුන් නැසලා මේ ගෝරතර සසරෙන් එතර වන්ට ඕන තරම් ඉඩ කඩ තිබුණා. හැබැයි උන්වහන්සේගේ අදිෂ්ඨානයක් තිබුණා බෝසත්වරයෙකු ලෙස. සෑම බෝසත්වරයෙකුගේම තිබෙන ඒ උතුම් අදිෂ්ඨානය කුමක්ද? බුද්ධෝහං බෝධ ඉස්සාමීති, මමද අවබෝධය ලබා අන් සත්වයන්ට අවබෝධ කරවමින් සසර දුකින් එතෙර කරවමි කියන උන්වහන්සේගේ අදිෂ්ඨානය තිබුණා. ඒ මහා අදිෂ්ඨානය නිසා බුදුවරු 27 දෙනෙක් පහු කරමින් උන්වහන්සේ මේ සංසාරේ අනේකව කැපකිරීමක් කරමින් පෙරුම්දම් පුරමින් සංසාරේ සැරිසරමින් ගුණදම් පිරුවා. වෙස්සන්තර භවයේ උන්වහන්සේ තමන්ගේ රාජ්‍යයේ සියලු සම්පත්තන් දුන්නා. තමන්ගේ දරු දෙදෙනා දන් දුන්නා. දාන පාරමිතා අවසාන වශයෙන් සම්පූර්ණ කරමින් වෙස්ගත් සද්දෙවිඳුන්ට තමන්ගේ බිරිඳ පවා දන් දෙන තරමට උන්වහන්සේගේ දාන පාරමිතාව උපරිමයට පිළිපන්නා. ඉන් අනතුරුවයි උන්වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වෙස්සන්තර භවයෙන් පසුව වැඩම කළේ. මෙවැනි මහා ආශ්චර්යමත් සංසාර ගමනක සැරිසරූ ඒ අපමහා බෝසතාණන් වහන්සේ මෙලොව එදා දඹදිව තලයේ උත්පත්තිය ලබන නිසිකල් ලැබෑමෙන් ගිහිගෙයින් නික්මිලා සයවසක් දුෂ්කර ක්‍රියා කරලා ඉන් අනතුරුව මැදුම් පිළිවෙතට පිළිපදිමින් ඒ තුළ ගමන් කරලා වෙසක් පොහෝ දිනක උතුම් වූ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. ඒ උතුම් ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන උන්වහන්සේ සාරා සංඛේය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරලා තමන් වහන්සේ විසින්මයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. ඔබ දන්නවා මේ ලෝකේ වෙනත් ආගමික ශාස්ත්‍රූවරුන් සිටිනවා. ඒ ශාස්ත්‍රූවරුන් යම් දේශනයක් සිද්ධ කරනවද ඒ දේශන සිද්ධ කළේ ඔවුන්ගේ යම් කිසි දෙවි කෙනෙක් හෝ වෙනත් කෙනෙකුගේ පණිවිඩයක් ලෙසයි. හැබැයි අප තථාගත බුදුරජාණන් වහන්සේ අපරිමිතව මේ සංසාරේ සැරිසරලා ගුණදම් පුරලා උතුම් වූ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙමින් තමන් වහන්සේ විසින්මයි ඒ ධර්මය අවබෝධ කරගන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන්. විශේෂයෙන්ම එදා බුදු බව ලැබපු මොහොතේ වසවර්ති මාරය මහා තම මාර සේනාවත් එක්ක ඇවිල්ලා නොයෙක් පීඩා කරලා ගර්ජනා කරනවා. සිද්ධාර්ථයනි, නුඹට ඔය වජ්‍රාසනය අයිති නෑ. ඒ වජ්‍රාසනය මටයි අයිති. මාගේ ලෝකේ නැවත ආපස්සට හරවන්න නුඹට ඉඩ තියන්නේ නෑ කියලා ගර්ජනා කරනවා. ඒ ගර්ජනා කරන මොහොතේ අප තථාගත බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා, පාපී මාරය, මා සාරා අසංකේය කල්පලක්ෂයක් දස පාරමිතා සමතින්සක් පාරමිතා ලෙස පුරමින් මේ උතුම් බුද්ධත්වයේ පසක් කර ගන්නට පෙරුම්දම් පිරූ බව, ගුණ පිරූ බව සත්‍යයි. මේ වජ්‍රාසනයේ බුදු කෙනෙකු ලෙස වැඩ හිඳින්නට ගුණදම් පිරූ බව සත්‍යයි. එයට මේ මිහිකත සාක්ෂී කියලා උන්වහන්සේගේ දකුණු ශ්‍රී හස්තය මහ පොළවේ තබනවා. ඒකම මුළු මහත් ධරණී තලයම කම්පා වෙමින් දිගුම් දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ මහා පාරමිතා ගුණයට මේ මිහිකත සාක්ෂී කියලා පෙන්වන්නාසේ.
ඒ මහා කම්පනයත් එක්ක බියෙන් සලිත වේ යන වසවර්ති මාරයා පරාජය පිළියගෙන පැනලා යනවා. අන්න ඒ විදියටයි ලෝතර බුදුරජාණන් වහන්සේ මේ මහා ධර්මස්කන්ධය ලෝකයට හෙළිපෙහෙළි කරලා ඔබටත් මටත් මේ අනාථ වූ සංසාර සාගරයේ මෙතර වන්නට මග නොමග පෙන්වා දෙන්නට මේ ගමන ආරම්භ කළේ. එලිසා ගමනේ උන්වහන්සේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං කියන විදියට ධර්මයේ මුලත් මැදත් අගත් මනාව පැහැදිලිව පිරිසුදුව දේශනා කොට වදාලා ඒ දේශනා කොට වදාළ ධර්මය පින්වත් ඔබ මෙලෙස ශ්‍රවණය කරන විට උබ්බේත කත පුඤ්ඤතා පෙර සංසාරේ අපරිමාණ පින්බල සහිතනම් කුසල් බලය උපරිමයට මොහොදුපත් වෙලා නම් අරේදා සැරියුත් මුගලන් දෙනම එක බණ පදය අහද්දි එක්කෙනෙක් සෝවාන් මගඵල ලබන්නත් ආදී වශයෙන් මගඵල ලැබුවාසේ මේ ලෝතර බුදුමගෙහි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර මග සතර ඵලයට පැමිණෙමින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වෙනවා. අන්නේ නිවන් මඟ පසක් කරගන්නට පුළුවන් මේ උතුම් ධර්මය නිවන් මඟ දොරටුවයි. ඒ නිවන් මඟ දොරටුව දන් දීම අපේ පූජනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේ දායකත්වයේ දරන අපේ පින්වත් මහත්මා මහත්මියතුළු සෑම දෙනාම අසන ඔබ දේශනා කරන මම සිදු කරන්නේ ඒ ධර්ම දානමය මහා කුසලයයි. එය නිවන් මඟටම හේතුවක් වේවා කියලා සාදුකාරය. පින්වත්නි බණ අහන්නට සූදානම්. එහෙමනම් සුනාත මේ බණ මැනවින් අසන්නට ඕනේ. ධාරේත හොඳට මතක තියාගන්නට ඕනේ. චරාත ධම්මේ මේ ධර්මය තුළ ඔබේ ජීවිතය හසුරුවන්නට ඕනේ. එතකොටයි මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්. සුනාත මනවින් අසනවාය කියලා කියන්නේ කුමක්ද? දැන් ඔබේ සීල දෙනාගේ ගත නිසලයි. නිසල ගත වුණත් සිත කොහොමද? සිත සසලයි. එක එක අරමුණු වලට දුවනවා. මෙන්න මේ සැලෙන අරමුණු කරා දුවන සිත එක තැනක තැම්පත් කරගෙන බණ අහන්නට ඕනේ. එතකොට තමයි මේ බණ නිසි ලෙස මනසට කාවදින්නේ. කොහොමද එහෙම කරන්නේ? ඒක පහසු නැහැ. පින්වත්නි, ඔබ ප්‍රශ්න කරන්න ඔබේ මනසින් අද අපේ හාමුදුරුවන් වහන්සේ දේශකයාණන් වහන්සේ මේ දේශනා කරන දහම් ගුණ කඳ තුළින් මම කොහොමද තවත් එක පියවරකින් නිවනට සමීප වෙන්නේ? මම කොහොමද මගේ ජීවිතේ දුක තුනී කරගෙන තව තවත් සතුටට සමීප වෙන්නේ? මගේ ජීවිතය සැනසෙල්ල ළඟා කරගන්න මේ හාමුදුරුවෝ මේ බණපදයේ කොයි විදියට මට විග්‍රහ කරලා පැහැදිලි කරලා දෙයිද කියලා හිතින් ප්‍රශ්න නගමින් බණ අහන්නට. එතකොට ඔබේ හිත වෙන දෙයකට යන්නේ නැහැ. ඔබට පුළුවන්කම ලැබෙනවා මේ දේශනාව විශේෂයෙන්ම ඔබගේ මනස පවත්වාගෙන හොඳින් බණ අහන්න. සුනාත ගතසිත පිහිටුවාගෙන බණ අහන්නට ඕනේ. එලෙස අහන බණ ධාරේත මතක තියාගන්න ඕන, මනසේ රඳවා ගන්න ඕන. කොහොමද මේ බණ මනසේ රඳවා ගන්නේ? ඒක ලේසි නෑ. හැබැයි උත්සාහ කරොත් බැරිත් නෑ. ඔබ දන්නවනේ ආනන්ද මහරහත ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික නේද? උන්වහන්සේ වගේ නම් අපිට බැහැනේ නේද? උන්වහන්සේ කොයි වගේද? උන්වහන්සේට පුළුවන්කම තිබුණා ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ 45 වසක් මුළුල්ලේ කොයිතාක් දහම් කඳක් දේශනා කළාද ඒ සියල්ලම ඉස්පිල්ලක් පාපිල්ලක් වරදින් නැතුව මතක තියාගන්න. බලන්න කොච්චර ආශ්චර්යමත්ද උන්වහන්සේගේ ගුණය. සංසාරේ මහා පින් කඳක් කළා. මම
මතු බුදු කෙනෙකුගේ අග්‍ර උපස්ථායක වේවා. උන්වහන්සේ දේශනා කරන සියලුම දහම් කඳ මනසේ රඳවා ගන්න තරම් මාහට ශක්තිය සැලසේවා කියලා උන්වහන්සේ පින් කළා. ඒ නිසා රහත් නොවිත් උන්වහන්සේට පුළුවන්කම තිබුණා හැම බුදුබණ පදයක්ම හොඳින් මතක තියාගන්න. ඒ මතක තියාගත්ත නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ පැවැත්වුණා ප්‍රථම ධර්ම සංගායනාව අජාසත් රජුගේ අනුග්‍රහයෙන්. එහිදී එක ආසනයක් විශේෂ වුණා. ඒ තමයි ආනන්ද හාමුදුරන් වහන්සේට. උන්වහන්සේ රහත් බව ලබන්න බබුන් වඩමින් හිටිය තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනා අනුව එලෙස බබුන් වඩමින් හිටිය උන්වහන්සේ පසුදින මහා ධර්ම සංගායනාවට වඩින්න රහත් බව නොලබා කෙලෙසක වඩින්නේද කියලා ප්‍රශ්න හිතින් නගමින් සැතපෙන්න ආසනයට ඇවිල්ලා පොළවෙන් කකුල් දෙක එසවෙනවත් එක්කම ආසනයේ කොට්ටේට හිස තබන්නටත් පෙරම අර දහම් සිහිපත් කිරීමේ ධර්මයේ මෙනෙහි කිරීමේ ගුණයෙන්ම සියලු කෙලෙසුන් නසා උතුම් වූ රහත් භාවයට පත් වුණා. අන්න එතනදී උන්වහන්සේ අර මහා දහම් කඳ අර මහා දහම් සභාවේ දේශනා කරන්න සුදුසු තත්වයට පත් වුණා. එලෙසයි උන්වහන්සේ මේ ධර්මය අපට දායාද කළේ. මේ ධර්මය ඔබ දන්නවා සූත්‍ර වශයෙන්, විනය වශයෙන්, අභිධර්ම වශයෙන් 84000ක් ධර්මස්කන්ධය තියෙනවා. සූත්‍ර ධර්මය 21000ක්. මේ ධර්ම තුල තිබෙනවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය ආදී වශයෙන් බොහෝ දීර්ඝ සූත්‍ර ඇතුළත් වෙන දහම් කරුණු වලට තියෙන සූත්‍ර වලට කියනවා දීඝ නිකාය කියලා. මධ්‍යම ප්‍රමාණයේ කරුණු ඇතුළත් වෙන සූත්‍ර පොතට කියනවා මජ්ක්‍ධිම නිකාය කියලා. ඔය විදියට බුදුරජාණන් වහන්සේ සුවිශේෂී කාරණා මුල් කරගෙන දේශනා කරපු ධර්මයේ ගාථා පද විතරක් ඇතුළත් වෙලා හදලා තියෙනවා ධම්මපදය. එතකොට සූත්‍ර 21000යි, විනය 21000යි, අභිධර්මයේ 42000යි. මේ ඔක්කොම 84000ක් ධර්මස්කන්ධය. මේ 84000ක් ධර්මස්කන්ධය ත්‍රිපිටකය අපට ළඟ තියන් ඉන්න අපහසුයිනේ පන්සලක වගේ නෙවෙයිනේ නේද? පොත් විශාල ප්‍රමාණයක්. හැබැයි බෞද්ධයාට මේ සමස්ත ධර්මාවලියේ අන්තර්ගතයට ළඟින් යන ධම්මපදයේ බෞද්ධයාගේ අත්පොත නිති භාවිතා කරන්න පුළුවන්. ධම්මපදයේ ඒ කරුණු අනුව වෙන් කරලා ගාථා 423ක් තියෙනවා. නිතර භාවිතා කළොත් ඒක බොහොම වටිනවා. දැන් ඔබ දන්නවා කිතුණු භක්තිකයෝ ළඟ බයිබලයේ තියෙනවා නේද? මුස්ලිම් භක්තිකයෝ ළඟ කුරානය තියෙනවා. අපේ ත්‍රිපිටකය ලොකුයිනේ. හැබැයි අපිට බෞද්ධයාගේ අත්පොත ධම්මපදයේ තියාගන්න පුළුවන් නේද? හැම වැඩිහිටියෙක් ළඟම, හැම දුවෙක් පුතෙක් ළඟම ධම්මපදයේ තියාගෙන ඒ ගාථා කියවන, තේරුම් කියවන ජීවිතය ලස්සනට හදාගන්න පුළුවන්. ඒව උත්සාහ කරන්න. එතකොට ඔබේ මේ නිවන් මඟට යන සෞභාග්‍යමත් ජීවිතය තව තවත් ලස්සන කරගන්න පුළුවන්. පින්වත්නි, මෙන්න මේ විදියට මේ උතුම් ධර්මය ඔබ ඔබේ මනසේ රඳවා ගන්න ඕන. ආනන්ද හාමුදුරුවන්ට වගේ බැරි වුණත් ඔබට පුළුවන් එක බණ දේශනාවකින් අවම එක කරුණු දෙකක් ඔබේ මනසේ රඳවා ගන්න. හිතන්න, අපි අවුරුදු 10දී 12දී 15දී බණ අහන්න පුරුදු වෙනවා. මම සිල් ගන්න යනකොට අවුරුදු 8යි පුංචි කාලේ. ඒ ආපු මගාද නතර වෙලා තියෙන්නේ මෙහෙමයි. ඉතින් පැවිදි වෙන්න කියනවා නෙවෙයි. ඔබටත් පුළුවන් පුංචි අවදියේ ඉඳලම මනපද 1-2 මතක තියාගෙන ඔබේ මනස ධර්මයෙන් පෝෂණය කරගන්න. මොකක්ද එහි වටිනකම? ඔබ ධර්මයෙන් මේ මනස පෝෂණය කරගත්තම ඔබ
වැරදි අවම අකුසල අවම ගුණවන්ත සිල්වන්ත කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ඔබ මේ ජීවිතේ අසරණ වෙන්නේ නැහැ. මේ ජීවිතේ විතරක් නෙවෙයි සංසාරේ අසරණව අනාථ වෙන්නෙත් නැහැ. දහම් කරුණු මතක තියාගත්තොත්. එයි ලෞතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා පින්වත්නි. එක් දේශනාවකදී යම් කෙනෙකු බුදු ගුණ 9 මෙනෙහි කරනවා නම් නැවත නැවත සිහි කරනවා නම් ඒ බුදු ගුණ සිහි කරන කෙනා අකුසලයෙන් මිදෙනවා ඈත් වෙනවා. යම් කෙනෙකු ධර්මයේ ගුණ සිහිපත් කරනවා නම් නැවත නැවත මෙනෙහි කරනවා නම් ඒ කෙනා අකුසලයෙන් පාපයෙන් ඈත් වෙනවා. යම් කෙනෙකු සංගරුවනේ ගුණ සිහි කරනවා නම් නැවත නැවත මෙනෙහි කරනවා නම් ඒ පින්වතා පින්වතිය අකුසලයෙන් ඈත් වෙලා කුසලයට නඹුරු වෙනවා. ධර්ම කරුණු මනසේ තියාගත්තම වැරැද්දක් වෙන්න යන මොහොතේ ඒ වැරැද්දක් කියලා පේනවා. එතකොට ඒක කරන්න හිත දෙන්නේ නැහැ. බුදු ගුණ සිහි කරනකොට හිතට එනවා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් දාන පාරමිතාව ආශ්චර්යයි. මේ මහ පොළවේ වැලිකට ගණනට උන්වහන්සේ දන් දීලා තියෙනවා. ඇස් ඉස් මස්ලේ හැමදේම දන් දුන්නා. ඉතින් මමත් මගේ ජීවිතේ මට පුළුවන් විදියට දන් දෙන්න ඕනෑය කියලා හිතක් හැදෙනවා. බලන්න කොච්චර වටිනවද. බුදුරජාණන් වහන්සේගේ ඉවසීමේ ගුණය අනන්තයි අප්‍රමාණයි. මටත් ඉවසීමේ ගුණය තියෙන්න ඕන කියලා හිත හැදෙනවා. බුදුරජාණන් වහන්සේගේ සීල ගුණය මේ තුන් ලෝකේ තවත් කිසිම සත්වයක් දෙව්වඹුන් අතරවත් නැහැ. එහෙමනම් මම සිල්වත් වෙන්න ඕන කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය අසීමිතයි. මමත් කාරුණික මිනිසෙක් වෙන්න ඕන කියලා හිතට දැනෙනවා. අන්න එතකොට තමයි කෙනෙකු කියන්නේ යම් කෙනෙකු බුදු ගුණ සිහි කරයි නම් ඔහු ධර්මයේ ගුණ සිහි කරයි නම් සංඝ ගුණ සිහි කරයි නම් ඔහු බුදුරජාණන් වහන්සේ හා සමග ජීවත් වෙනවා, සම්බදකම් පවත්වනවා හා සමානව දැනෙනවා කියලා. මොකද ඔබ නොදැනීම ධර්මයේ තුල ජීවමාන වෙනවා. එනිසා මේ ධර්මය කරුණ වශයෙන් මතක තියාගත්තම ඔබව මායාවෙන් ගලවා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. කාටද? ධර්මයට. කවුද මායාව කියලා කියන්නේ? මායාව කියන්නේ වසවර්ති දිව්‍ය ලෝකේ රජුරෝ. අර මම මුලින් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේට අභියෝග කළා. එහෙම අභියෝග කරපු වසවර්ති මායාවේ වසඟේ තමයි මේ දිව්‍ය මනුෂ්‍ය සතර පාය ආදී මේ ලෝකයන් පවතින්නේ. කාම ලෝකයේ පවතින්නේ. කාම ලෝකයේ මායාවට යටත්. මායාවට යටත් මේ කාම ලෝකයේ තුල මායාවට අවසි ධර්ම අප තුල තිබෙනවා. මොනවද මේ මායාවට අවසි ධර්ම? ඒ තමයි ලෝභකම, තෘෂ්ණාව, රාගය. ලෝභකම, තෘෂ්ණාව, රාගය, පටිගය, මුලා බව. අපි සරලව කිව්වොත් ලෝභ, ද්වේෂ, මෝහ, මද, මාන, කුහක, ඊර්ෂ්‍යා ආදී සමස්ත සිතුවිලි ධාරාවක් තියෙනවා. හැබැයි මුල් වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ප්‍රධාන මූලයන් තුනයි. ඒ මූලයන් තුන වටා තමයි අනිකුත් සිතුවිලි ධාරාව සම්බන්ධ වෙන්නේ. මේවට කියනවා මාර පායාස කියලා. මාරයාගේ බැමි. මේ ලෝකේ මනුස්ස ආයුෂ අඩු වෙන්න සත්වයා මිනිසා විශේෂයෙන්ම මාරයට බැඳෙනවා. මාරයාගේ ධර්මවලට නැඹුරු වෙනවා. අද සමාජයේ අපේ පින්වතුන් දන්නවා නිතර ප්‍රශ්න කරනවා මෙතරම් බණ කියන රටේ, මෙතරම් බණ අහන රටේ ඇයි මිනිස්සු මෙතරම් අමනුෂ්‍යෝසේ හැසිරෙන්නේ කියලා නේද? තිරිසනුන්සේ වැඩ කරන්නේ කියලා, නොමරෙන මිනිසුන්සේ හැසිරෙන්නේ කියලා. එයට හේතුව ලෞතර බුදුවරු බුදු බව ලබන වෙලාවේ, බුදු බව ලබන්නට මේ මනුලොව උපදින වෙලාවේ බලන එක දෙයක් තමයි කාලය. බුදු කෙනෙක් උපදින්නට සුදුසු කාලයේදී බලනවා.
මනුස්ස ආයුෂ 100ට වැඩි වුණොත් පමණයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ. මනුස්ස ආයුෂ අසංකේයයට අඩු වුණොත් තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. 100ට අඩු නම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන විට මනුස්ස පරමායුෂ 120යි. දැන් 2500 ගණනක් ඉක්මලා දැන් ඔබ දන්නවද මනුස්ස පරමායුෂ කීයද කියලා? දැන් අවුරුදු 70ට අඩු වෙලා. අවුරුදු 70ට අඩු වෙලා. ඒ කියන්නේ 100ට පහලින් තියෙන්නේ. මනුස්ස ආයුෂ 100ට පහලින් තියෙනකොට ධර්මයට ඇති ලෙන්ගතුකම අඩු වෙමින් අධර්මයට ඇති රුචිය වැඩි වෙනවා සත්වයන් තුළ, මිනිසුන් තුළ. ඒ නිසා තමයි සමහර ඇත්තන්ට ධර්මය කොටලා පෙව්වත් මදි කියලා හිතෙන තරමට අධාර්මික පැත්තට ඇදිලා යන්නේ ෂණයකින්ම. ඒ නිසා එවන් ලෝකෙක ඔබ මහා භාග්‍යවන්තයෝ සංසාරේ පෙරුම්දම් පුරලා ගුණ ධර්ම පුරලා මේ බුදු සසුන තුලම බණ අහලා පංච සුචරිතය රැකලා අම්මා තාත්තට සලකලා ගුණවන්ත මිනිස්සු ලෙස මීට පෙර භවයන් ගත කරපු නිසා අද මේ පුණ්‍යවන්ත මනුස්ස භවය ලබලා මෙවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරමින් මෙවන් ධර්මශාලාවෙල වාඩි වෙලා බණපදයක් අහන තරමට ඔබ වාග්යවන්ත වෙලා තියෙනවා. එහෙමනම් ඔබ මේ කලාතුරකින් දුර්ලභව ලැබෙන ලෝතුරා බුදුබණ අහන්ට ලැබෙන වෙලාවේ එක බුදුබණ පදයක් දෙකක් කරුණක් දෙකක් හරි මනසේ රඳවාගෙන මාර පායාසයෙන් මිදුණා වූ මිනිසුන් බවට, මාර පායාසයෙන් මිදෙන්න උත්සාහ කරන මිනිසුන් බවට පත් වෙලා ජීවිතය ජය ගන්න. අන්නේ ජීවිතය සසර ජය ගැනීමේ මඟ සඵල වෙන්නේ චරාත ධම්මේ ධර්මයේ තුල හැසිරීමෙනුයි. ඔබ මම සිතන සිතුවිල්ල තව කෙනෙකුට හිංසා වෙන්න බෑ. ඔබ මම කියන වචනය තව කෙනෙකුගේ පපුවට අනින උල්පිහිතුඩක් බවට පරිවර්තනය වෙන්න බෑ. ඔබ මම කරන ක්‍රියාව සතෙකුට කුරා කූපියෙකුටවත් හිංසා සහිත වෙන්න බෑ. අපි කරන ක්‍රියාවෙන් තව කෙනෙකු හිංසාවට ලක් වෙනවා නම්, අපි කියන වචනයෙන් තව කෙනෙකු හිංසාවට පීඩාවට ලක් වෙනවා නම්, අපි සිතන සිතුවිල්ලෙන් අනේකා නසන්නට, අනේකාගේ දියුණුවට වල කපන්නට, අනේකාට කොඩි විනයක් කටින්නට සිතනවා නම් ඔබ කොතරම් පන්සල් ගියත් අකුසලයේ තුලයි ඔබ ජීවත් වෙන්නේ. එනිසා ඔබ තේරුම් ගන්න, ඔබ තුල රාගය, ද්වේෂය, මෝහය ඇති වෙනකොට, ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම හිතට එනකොට අනේ මගේ හිත තථාගත ධර්මයෙන් ඈතට යනවා. අනේ මගේ හිත නිවනින් ඈතට ගලාගෙන යනවා. ඒ නිසා මම වීරිය කරලා ආයි නිවන් මඟට තථාගත ධර්මයට සමීප වෙන්න ඕන කියලා අදිෂ්ඨාණයෙන් වීරයෙන් ඒ කෙලෙසුන් දුර්වල කරගන්න උත්සාහ කරන්න. වීරයවන්තයෝ පමණයි මේ සංසාරේ ජයගන්නේ. වීරයවන්ත නැති සත්වයන්ට මේ සංසාරේ නිරන්තරයෙන්ම අකුසලයට මාරයට බැඳෙමින් තිරිසනුන්සේ, ප්‍රේතයන්සේ, නිරයේ නිර්සත්වයන්සේ බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. එලෙස දුක් විඳින්න නොවි මේ සසරත් ජීවිතයත් දෙකම සැනසෙල්ලේ ජය ගන්න නම් ඔබ මේ ධර්මය හොඳට අහලා කරුණු මතක තියාගෙන ඒ ධර්මයේ තුළ ජීවිතය හසුරවන්නට අවශ්‍යයි. එහෙමනම් ඒ ධර්මයේ ගුණ මෙනෙහි කරන තරමට තමයි ජීවිතයට වටිනකමක් එන්නේ. ඔබ දන්නවද ලෝතර බුදුරජාණන් වහන්සේ බුදු බව ලබලා සස්සතියක් ගත කළා. උන්වහන්සේ රුවන්ගේ වැඩ සිටිමින් සතියක් මුළුල්ලේ තමන් විසින් අවබෝධ කරගත්තා වූ මේ ධර්මය යලි යලි මෙනෙහි කරා. ඒ මෙනෙහි කිරීම නිසාම තමයි නීල පීත ලෝහිත ඕදාස මාජේෂ්ඨ ප්‍රභාස්වර කියන මේ සවනක් ගණ රශ්මී මාලාව විහිදෙන්නට තරම් උන්වහන්සේගේ ධර්මය මෙනෙහි කිරීම මහා ආශ්චර්යමත් වුණා. එනිසා ඔබ මම දන්නේ කුමන බණ පදයක්ද, කුමන ධර්ම කරුණක්ද, බුදු ගුණද, දහම් ගුණද, සංඝ ගුණද, ලැබෙන හැම විවේකේම
වෙන හිතට එන අඳුරු අකුසල බලා ධාරාවන් සිතුවිලි පැත්තකට කරලා අර කුසල චේතනාවෙන් බුදුගුණ මෙනෙහි කරන්න, ධර්මයේ ගුණ මෙනෙහි කරන්න, සංඝ ගුණ මෙනෙහි කරන්න. ඔබේ ජීවිතයට යම් වදුරක්, යම් පීඩාවක්, යම් දෝෂාන්ධකාරයක් තිබෙනවා නම් ඒ සියල්ල හුළඟේ පාවෙලා ගිහිල්ලා ඈතට ගිහිල්ලා ඔබ අකුසලයෙන් මිදුණු, අඳුරෙන් මිදුණු පින්වන්ත බබලන ප්‍රභාස්වර මොහොනකින් යුතු හැමෝටම ප්‍රියමනාප පින්වන්ත මිනිසෙක් බවට පත් වෙනවා. ඔබ වටා අඳුරු බලවේග සැරිසරුවනම් ඒ සියලු අඳුර දුරු වෙලා ඔබ වටා දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම රැකවරණය ආශිර්වාදය සැලසෙන්න හේතු වාසනා වෙනවා. ඔබ ජීවිතය බලන් ඉඳද්දී මේ ලෞකිකත්වයේ තුල දියුණුවෙන් දියුණුව ලබන්නට බුදු ගුණ මෙනෙහි කිරීම, දහම් ගුණ මෙනෙහි කිරීම, සංඝ ගුණ මෙනෙහි කිරීම හේතු වෙනවා. පින්වත්නි, ඔබ අහලා තියෙනවද දජග්ග සූත්‍රය? මෙහිදී සජ්ජායනා කරනවා ඇතිනේ නේද? ඉඳලා හිටලා ඒ සනිත් සූත්‍ර අතරේ දජග්ග සූත්‍රය දේශනා කරන්නේ අප තථාගත බුදුරජාණන් වහන්සේ දෙවියන් අරමුණු කරගෙන. ඇයි දේශනා කරන්නට හේතුනේ? දෙවියෝ සේනාපතිවරු තමන්ගේ සේනාපතිවරු දෙවියන්ට කියනවා අසුරයන් දැකලා නුඹලට බයක්, චකිතයක්, ලොමු දැහැගැන්වීමක්, හිංසාවක්, පීඩාවක් වගේ අවුලක් දැනෙනවා නම් සේනාපතිගේ කොඩිය දිහා බලන්න, සක්දෙවිඳුගේ කොඩිය දිහා බලන්න, ඊසානදික දෙවියන්ගේ කොඩිය දිහා බලන්න. අපි දැක්කම නුඹලා හිතට අපේ වචනෙන් කිව්වොත් අර ගැම්මක් එනවා කියන්නේ, ශක්තියක් ඇවිල්ලා නුඹලට බිය නැති වෙයි කියලා මේ දෙවිවරු කතා වෙනවා. මේ කහන් ඉන්න තථාගත බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා, දෙවිවරුනි නුඹලා වැරදි, නුඹලා රාග සහිතයි, ද්වේෂ සහිතයි, මෝහ සහිතයි. රාගයේ තිබෙන කෙනෙක්ගේ මනස තුල බිය තිබෙනවා, ද්වේෂයේ තිබෙන කෙනෙක්ගේ මනස තුල බිය තිබෙනවා, මෝහය මුලා බව තිබෙන කෙනෙක්ගේ මනස තුල බිය තිබෙනවා. බිය තියෙන කෙනෙකුට තවත් කෙනෙක්ගේ බිය දුරු කරන්න පුළුවන් කමක් නැහැ. තවත් කෙනෙක්ගේ ලොමු දැහැගැන්වීම, පීඩාව, මනස වියවුල් බව දුරු කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා නුඹලට බියක්, චකිතයක්, පීඩාවක්, ලොමු දැහැගැන්වීමක්, යම්කිසි මනසේ වියවුල් ගතියක් දැනෙනවා නම් සිහිපත් කරන්න කියනවා. මොකද්ද? මමේව තස්මින් සමයේ අනුස්සරේයාත. ඒ සමයට, ඒ වෙලාවට මම ගැන සිහිපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා උන්වහන්සේම ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති කියලා බුදු ගුණ නවය සිහි කරනවා. ඒ වගේම නුඹලට තව තවත් බිය, චකිතය, පීඩාව දැනෙනවා නම් නුඹලා සිහි කරන්න කියනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති කියලා දහම් ගුණ. ඒ වගේම නුඹලට තව තවත් හිතට පීඩාගත නම් නුඹලා සංඝ ගුණ සිහිපත් කරන්න කියනවා. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. මේ ආදි වශයෙන් සංඝ ගුණ සිහිපත් කරනවා. මේ යම් කෙනෙකු තුනුරුවන් ගුණ සිහිපත් කරයි නම් ඒ අයගේ බිය, චකිතය, පීඩාව, ලොමු දැහැගැන්වීම නැති වෙලා හිත සංසුන් වෙනවා, බිය දුරු වෙනවා, සැනසෙල්ල ළඟා වෙනවා කියලා සිහිපත් කරනවා. ඔය දජග්ග සූත්‍රයේ කියන දේම තමයි මොහොදින්බෙක් මහත්තයා සිහිපත් කළේ සින්දුවෙන්. මතක් කරන්න එම විට පවසනු මොවින් නොබේ මොනවා වුණාමද? ඔබේ රාගී මන ඇවිලේදෝ. ඔබේ හිතේ රාගය, ද්වේෂය, මෝහය ඇවිලෙනවා නම්, ඔබේ හිත වියවුල් බවට පත් වෙනවා නම්,
ඔබට බිය ඇති වෙනවා නම් ඔබේ මනස අවුල් සහගත වෙනවා නම් ඒ විලාවට මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරන්න කියලායි තිබෙන්නේ. පින්වත්නි, ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේ තවත් තෙමසකින් පිරිනිවන් පෑවම අපට ශාස්ත්‍රූවරයෙක් නැති වෙනවා. මේ ශාසනය ශාස්ත්‍රූවරයෙක් රහිත තැනක් බවට පත් වෙනවා නේද කියලා උන්වහන්සේ විමසනවා බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු වෙලාවෙත් මේ මුළු තුන් ලෝකයේම දිහා බුදු ඇසින් බැලුවා. මට මොනවා හරි දෙයක් පිළිබඳ විමසන්න ඕන වුණොත්, ඒ පිළිබඳව මෙනෙහි කරන්න ඕන වුණොත්, ඒ විමසා දැනගන්න සුදුසු උපදේශක් ගන්න කෙනෙක් මේ තුන් ලෝතලයේ ජීවත් වෙනවද කියලා. එදා උන්වහන්සේට තේරුණා මේ තුන් ලෝතලයේ තවත් එහෙම සුදුසු කෙනෙක් නෑ කියලා. අනෙතනදී උන්වහන්සේ තීරණය කරනවා තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්තා වූ මේ 84000ක් ධර්මස්කන්ධය තම ගුරු තනතුරේ තබා ගන්න. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා බවට පත් වෙනව කුමක්ද? උන්වහන්සේ විසින්ම අවබෝධ කරගත්තා වූ මේ උතුම් ධර්මස්කන්ධය. අර ආනන්ද හාමුදුරුවෝ අහපු ප්‍රශ්නයට තථාගතයන් වහන්සේ උත්තර දෙනවා. ආනන්ද, ඔබ යන්නේ නිවන් මගට. ඔබ නිවන් මගට යන ගමනේදී ඒ මග පෙන්වලා දෙන්න තමයි බුදු කෙනෙකු ලෝකයට පහළ වුණේ. වෙන දෙයක් කියලා දෙන්න නෙවෙයි. ඉතින් ඒ බුදු කෙනෙක්ගේ ඇවෑමෙන් ඒ ශ්‍රාවකයන්ට නිවන් මඟ විමසා දැනගන්න තිබෙන එකම ගුරුවරයා, ශාස්ත්‍රූවරයා වන්නේ ධර්මයයි කියලා දේශනා කරනවා. එනිසා ඔබේ මගේ ඒ වැඩ සිටි උතුම් ශාස්ත්‍රූන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේම අපට දේශනා කරනවා. උන්වහන්සේගේ ඇවෑමෙන් උන්වහන්සේ හා සමානවම මේ ධර්මය අපේ ශාස්ත්‍රූ ලෙස සලකන්ට කියලා. ඒ නිසාම තමයි යම් කෙනෙකු ධර්මයේ දකිනම් ඔහු තථාගතයන් වහන්සේ දකිනව හඳුන ගන්නවා කියලා ධර්මයේ තුල දේශනා කරලා තිබෙන්නේ. ඒ නිසා අපි ධර්මය ගැන අවධානය යොමු කරමු. අද ඔබ ගෞතම බුද්ධ ශාසනය ලෝකේ පවතින දුර්ලභ කාලයකයි මේ මනුෂ්‍යත්වය ලැබලා තියෙන්නේ. තවත් වසර 2500ක් යද්දී මේ ශාසනය ලෝකෙන් අන්තර්ධානය වෙනවා. මනුෂ්‍ය පරමායුෂ අවුරුදු 25ට අඩු වෙලා මිනිසා තිරිසනුන් අමනුෂ්‍යයන්සේ හැසිරෙන කාලයක් මේ ලෝතලය තුළ තව වසර 100,000 ගණන් යද්දී බිහි වෙනවා. අන්න එවන් කාලය ලෝකේ ඇති වෙලා මේ ශාසනයේ අද ඔබ මම වන්දනා කරන සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා එදාට බුදුරුව මැවිලා එක බණ පදයක් ලෝකයට දේශනා කරලා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. උඩමළුවේ වැඩවසන ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ පිරිනිවන් පානවා. සිරිපා මළුවේ තවත් ලෝකේ තැන්වෙලා තියෙන තථාගත සිරිපා සලකුණ මැකිලා මේ සම්බුද්ධ ශාසනය ලෝකෙන් අන්තර්ධානය වෙලා ධර්මය, බුද්ධ ධම්ම සංඝ යන මේ ත්‍රිවිධ රත්නත්‍රයම වචනයවත් අහන්න නැති වෙන කාලයක් උදා වෙනවා. අන්න එවැනි කාලෙක අප මහා බෝසතාණන් වහන්සේ ඉපදුනා දහම් සොඬ කියන රජුරුව වශයෙන්. ඉපදිලා කාලයක් ගත වෙලා රජකම් දරමින් මෙතුමා හොයනවා ධර්මය අහන්න සුදුසු කෙනෙක් මගේ රාජ්‍යයේ හෝ අවට රාජ්‍යයේ ඉන්නවද කියලා. අඬබෙර යවනවා, කහවණු මෙතරම් දෙනවා, රට රාජ්‍ය ගම්බර දෙනවා, බණ පදයක් දන්න කෙනෙක් ඇවිල්ලා දේශනා කරන්න කියලා රජතුමාට. නමුත් ගම් නියංගම් රාජධානි මුළු දඹදිව තලය පුරා සැරිසරුවත් පණිවිඩ කරුවන්ට එකම බණ පදයක් දන්න එකම මිනිසෙකුවත් බණ කියන්නේ කුමක්ද කියලාවත් දන්න මිනිසෙකුවත් සොයාගන්න බැරි වෙනවා. රජතුමා තීරණය කරනවා ධර්මය වෙනුවෙන් තම රාජ්‍යත්වය පූජා කරන්න අත්හරින්න. උන්වහන්සේ මොකද කරන්නේ? බෝසතාණන් වහන්සේ තමන්ගේ රාජ්‍යත්වය මහා ඇමතිට පවරලා
රජකම අත්හැරලා සියසුන අත්හැරලා ධර්මය වෙනුවෙන් මහමගට බහිනවා. මහමගට බැහැලා ගම් නියම්ගම් පසු කර ඇවිල්ලා වනාන්තරයේ සැරිසරමින් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය යම් තැනක වේදෝ කියලා ධර්මයේ සොයමින් දහම් පිපාසාවෙන් මහවනේ සැරිසරනවා. සක්දෙවිඳු දකිනවා බෝසතාණන් වහන්සේ ධර්මය වෙනුවෙන් ජීවිත පූජා කරන්නට පරමත්ත පාරමී පුදන්න තම අරමුණ වෙනුවෙන් යහපත් උතුම් අරමුණ වෙනුවෙන් නිවන් මඟ බුද්ධත්වයේ පසක් කර ගැනීම වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරන්නට තරම් මනසක සිටිනවා. උපකාර කරන්න ඕනෑය කියලා මහා යක්ෂයෙක්ගේ වේශයක් මවාගෙන බෝසතාණන් වහන්සේ අභිමුඛ පහළ වෙනවා. පහළ වෙලා කියනවා නුඹ සොයනා දේ මා දන්නවා. නමුත් මමත් දෙයක් සොයනවා. මම බොහොම කුසගින්නේ ඉන්නේ. නුඹ මගේ ආහාරය බවට පත් වෙනවා නම් මම නුඹට බණපද කිහිපයක් පැහැදිලි කරලා දෙන්නම්. මම බුදු බණපද දන්නවා කියලා. රජතුමා කියනවා හොඳයි යක්ෂය, මට බණ අහන්න පුළුවන් නම් මා නුඹේ ආහාරය බවට පත් වෙන්නම්. මගේ ජීවිතේ නුඹට පූජා කරන්නම්. හැබැයි නුඹ මාව ආහාරයට ගත්තොත් නුඹ දන්න බණපදය මට කියන්න හෝ මට අහන්න ලැබෙන්නේ නැහැ. එනිසා නුඹ කියන බණපදය මට අහන්න ක්‍රමවේදයක් කියනවා නම් නුඹේ යෝජනාවට මම එකඟයි කියලා වෙස්ගත් සක්දෙවිඳුට යක්ෂ සේනාධිපතියට අප මහා බෝසතාණන් වහන්සේ සිහිපත් කරනවා. අන්නේ මොහොතේ බෝසතාණන් වහන්සේට සක්දෙවිඳු යෝජනා කරනවා මා නුඹව මේ පර්වතය මුදුනට ගෙනියන්නම්. මා පර්වතය පහළ සිටින්නම්. නුඹ පර්වතය මුදුනේ සිට මගේ මුඛයට මගේ ආහාරය පිණිස මගේ කුසගිනි නිවීම පිණිස පනින්න. ඒ පනින අතරතුර කාලයේ මම නුඹට බණපදය දේශනා කරන්නම් කියලා යක්ෂ සේනාධිපතිය කියනවා. බලන්න පින්වත්නි, ඔබට මට තනින් තන කොණින් කොණ ගමින් ගම බණපද අහන්න තිබෙද්දි අපිට මේ බණපදේ වටිනාකම බහුතරයක් දෙනාට නොතේරෙද්දි අර දහම් සොඬ රජුරු සමස්ත දඹදිව රාජධානිය පුරාම බණපදයක් හොයාගන්න නැතිව අවසානයේදී තම ජීවිතය එක බණපද දෙකක් වෙනුවෙන් පූජා කරන්න තරම් තීරණයකට එළඹෙනවා. අන්නේ මොහොතේ සක්දෙවිඳු දුන්න යෝජනාව අනුව දහම් සොඬ රජුරු පර්වතයේ මුදුනේ සිට සක්දෙවිඳුගේ හෙවත් යක්ෂ සේනාධිපතියගේ මුඛයට පනිනවා. සක්දෙවිඳු වහාම තම 이르දි ප්‍රාතිහාර්යයන් පාමින් තමන්ගේ නියම වේශයට පැමිණිලා තමන්ගේ දෝතට දහම් සොඬ රජුරුවන්ව පිළිගන්නවා. පිළි අරගෙන සක්‍ර භවනට කැඳවාගෙන ගොස් ආසනයක තියලා බණපද දේශනා කරලා නැවත රාජ්‍යත්වයට ගෙනල්ලා පිහිටවන්න කටයුතු කරනවා. බලන්න මේ ධර්මයේ වටිනාකම. තම ජීවිතේ පවා පූජා කරලා ඒ ජීවිතය පූජා කරන්න තරම් අප බුදුරජාණන් වහන්සේ දහම් සොඬ රජුරුවස මේ ධර්මය වෙනුවෙන් එදා තමන්ගේ ජීවිතය කැප කළා. අන්න එහෙම වටිනා උතුම් ධර්මයයි ඔබ මම මේ ජීවිතයේ මෙලෙස පල ලබන්න වාග්යවන්ත වෙලා තිබෙන්නේ. පින්වත්නි, බලන්න තථාගත ධර්මයේ වටිනාකම. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. මොකද්ද ස්වාක්ඛාතයි කියන්නේ? මම අර මුලින් කොටසක් සඳහන් කළා. ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සම්ප්‍යංජනං කේවලං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසේත. තථාගත ධර්මය ධම්මං ආදි කල්යාණං මුල පිරිසුදුයි, මජ්ජේ කල්යාණං මැද පිරිසුදුයි පිළිවෙලයි, ඒ වගේම පරියෝසాన කල්යාණං අවසානය පිරිසුදුයි පිළිවෙලයි, සාත්තං සබ්බ්‍යංජනං
නිවැරදි ව්‍යංජනයන්ගෙන් සමන්විතව නිවැරදි අර්ථ සහිතව කේවලම් පරිසුද්ධං පරිපූර්ණං පරිපූර්ණ වූ පරිසිද්ධ වූ බ්‍රහ්මචර්ය ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරලා තිබෙනවා. නිවන් මඟ දේශනා කරලා තිනවා. සීල සමාධි ප්‍රඥා ආදී කොටස් තුනට වැටෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මනාව පිරිසුදුව කොට දේශනා කොට ඇති හේයින් ස්වාක්ඛාත නම්බනසේක කියලා වන්දනා කරන්න පුරුදු වෙන්න. අන්නේ උතුම් දහම් ගුණයයි ඔබ මම වන්දනා කරන්නේ නැවත නැවත මෙනෙහි කරන්නට අවශ්‍ය වෙන්නේ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ. මේ ධර්මය සම්දිට්ඨිකයි. මොකද්ද සම්දිට්ඨිකයි කියලා කියන්නේ? දැන් සමහර ඇත්තෝ සමහර හිමිවරු පවා නොදන්නාකමට පෙන්වන්න උත්සාහ කරනවා. ධර්මය වැඩියෙන් තියෙන්නේ පරලොවටයි මෙලොවට නෙවෙයි. මෙලොව ප්‍රතිඵල ලබන්න බැහැ වගේ අදහසක් දෙන්න ඇතැම් ගිහි පැවිදි ඇත්තෝ නොදන්නාකම නිසා ධර්මය නිසිලෙස ඇසුරු නොකර නිසා එලෙස පෙන්වන්න උත්සාහ කරනවා. හැබැයි තථාගත ධර්මය මනවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරලා තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් කෙනෙකු නිවැරදිව අනුගමනය කළයිද ඒ කෙනාට එදා වගේම අදත් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර මඟ සතර ඵලයට පැමිණෙමින් කෙලෙසුන් නසා උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වෙනවා. සම්දිට්ඨිකයි මෙලොවදීම ඵල ලබන්න පුළුවන් නිසා සම්දිට්ඨික නම්බනසේක කියලා වන්දනා කරන්න ඕන. අන්නෙවෙනි උතුම් ගුණයෙන් යුක්තයි සම්දිට්ඨිකෝ අකාලිකෝ. දැන් අපේ ඇත්තෝ සිහිපත් කරනවනේ කවුරු හරි විශේෂ හාමුදුරු නමක් పూర్වේ පිනකට පහළ වෙලා උන්වහන්සේගේ අකීර්තියේ පින උන්වහන්සේගේ ලැබීමේ පින වැඩි වෙලා උන්වහන්සේ ප්‍රසිද්ධ ධර්ම කතිකයෙක් වුණාම අපේ ඇත්තෝ උන්වහන්සේට කියනවා සාකාලීන බණක් දේශනා කරනවා. ඒ හාමුදුරුවෝ ධර්මය කොහෙවත් කාලීන බණ නෙවෙයි. ධර්මය අකාලිකයි. ගන්න උදාහරණය කාලයට සමාන වෙන්න පුළුවන්. උදාහරණයකට තථාගත බුදුරජාණන් වහන්සේගේ කාලේ වාහන තිබුණේ මොනවද? ඇස්රත, අස්රත නේද? ඇත්තුන්ගේ පිටේ යනවා, අශ්වයන්ගේ පිටේ යනවා ඒවා. එතකොට අද ඒ උදාහරණ පෙන්නලා වැඩක් නැහැ නේද? අද ඒ බණපදයේම දේශනා කරනකොට අද තියෙන උදාහරණයක් පෙන්වුවා කියලා ධර්මය කාලීන බණක් වෙන්නේ නැහැ. මේ ධර්මය එදා යම් කෙනෙකු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වඩලා මේ සෝවාන් මඟඵලය සකදාගාමි මඟඵලය අනාගාමි මඟඵලය ඒ වගේම අරහත් මඟඵලය සාක්ෂාත් කරගත්තාද ඒ අතීතය තුල මේ වර්තමානයේ තුල වීරයෙන් කුසල් වඩන යම් ගිහියෙක් වේවා යම් පැවිද්දෙක් වේවා යම් බෞද්ධ වේවා අබෞද්ධ වේවා යමෙකු වීරිය වඩා මේ ධර්ම මාර්ගයේ ගමන් කරයි නම් ඔහුට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සද්ධාවෙන් මනවින් ගමන් කිරීම තුල අව උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් නොපසුබස්නා වීරියෙන් ගමන් කිරීම තුල ඔහුට හෝ ඇයට ඉදාහා සමානවම පුළුවන්කමක් ලැබෙනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් සතර මඟ සතර ඵලයටපත් වෙලා කෙලෙසුන් නසන්නට. මතු අනාගතේ යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එලිසින් උත්සාහ දරයිද ඔහුට හෝ ඇයටත් පුළුවන්කමක් ලැබෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල එලෙසින් ගමන් කොට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඒ නිසා යම් කෙනෙකුට මේ ධර්මය කාලීන බණක් විය යුතු නෑ. මේ ධර්මය තථාගත බුදු වදන අනුව ඒ අතීතයේ මේ වර්තමානයේ මතු අනාගතයේ යම් කෙනෙකු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සීල සමාධි ප්‍රඥා මනවින් සද්ධාවෙන් වඩයිද ඔහුට හෝ ඇයට
නිවන් මඟ ප්‍රත්‍යක්ෂව ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. අන්නේ හේයින් මේ ධර්මය අකාලික නම් වනසේක කියලා වන්දනා කරන්න ඕන. ඊළඟට ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ. දැන් අපි හුඟක් වෙලාවට අපි හැම නිතරම පුරුදු වෙනවා අනුන්ගෙන් දෙයක් ප්‍රත්‍යක්ෂ කොට බලන්න. අරයා කලේ කොහොමද, මෙයා කලේ කොහොමද, මෙයාට උනේ මොකද කියලා තමයි අපි බලන්නේ. සිල් ගන්නකොටත් භාවනා කරනකොටත් හීනියට හොරෙන් ඇස් දෙක බලලා ඇරලා බහුතරය බලනවා අනිත් කෙනා හරියට භාවනා කරනවද කියලා, අනිත් කෙනා හරියට සිල් රකින්නවද කියලා, අහවල් භික්ෂුව සිල් රකින්නවද, අහවල් උපාසකයා උපාසිකාව සිල් රකින්නවද, ගුණ වඩනවද කියලායි අපි කියන්න හදන්නේ. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ ඔබට මට දේශනා කරනවා මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා විසින්ම උපමා කොට, තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කොට තමා තුළින් දකින්න අවශ්‍යයි. අනුන් තුළින් නෙවෙයි දැකිය හැක්කේ. ඔබ මෙත්තා ගුණය වඩන්න, මෙත්තා ගුණය අඛණ්ඩව වඩනකොට ඔබට තේරෙනවා මෙත්තා ගුණයේ අර මෙත්තානිසංස සූත්‍රයේ කියවෙන 11 ආනිසංසය තමන්ගේ ජීවිතය හා බැඳෙනවා කියලා. ඔබ බුදු ගුණය දිවාරය මෙනෙහි කරන්න, ඔබට ලැබෙන හැම වෙලාවකම බුදු ගුණ මෙනෙහි කරන්න. ඔබට දැනෙනවා බුදු ගුණයේ ප්‍රත්‍යක්ෂ ශක්තිය. ඔබ දහම් ගුණ මෙනෙහි කරන්න, දහම් ගුණ තුළින් ඔබේ ජීවිතයේ මනස බැබලෙනකොට ඔබට දැනෙනවා දහම් ගුණයේ තිබෙන ප්‍රත්‍යක්ෂය. සංඝ ගුණය මෙනෙහි කළත් එහෙමයි. මේ ආදි වශයෙන් මේ ධර්මය අනුන් තුළින් නෙවෙයි තමා තුළින්ම ප්‍රත්‍යක්ෂව දැකන්න අවශ්‍යයි. අනේක තමයි මේ ධර්මය තමා තුළින්ම දැක අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කොට ගන්න පුළුවන්. අනේ හේතුවෙන් ඕපනයික නම් වනසේක කියලා වන්දනා කරන්න ඕන. ඊළඟට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියලා සඳහන් කරන්නේ පින්වත්නි, ප්‍රඥාවන්තයන් විසින් ප්‍රත්‍යක්ෂව ඥාණයෙන් අවබෝධ කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මේ සතර මඟ සතරය ඵලයට පැමිණෙමින් විඤ්ඤූහීති විඤ්ඤූන් බවට හෙවත් රහතන් වහන්සේලා බවට, කෙලෙස් නැසූ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා බවට ප්‍රඥාවන්තයන් විසින් පත් වෙනවා. ඒ වගේම මෙහි එක ගුණයක් මගෙන් මග ඇරුණා. ඒහි පස්සිකෝ කියන ගුණය. ඒහි පස්සිකෝ කියන ගුණය අපි හැමෝටම බොහෝම වටිනවා. මේ ධර්මය ඔබට මට, ඒ වගේම බෞද්ධ වේවා, අබෞද්ධ වේවා, හින්දු වේවා, මුස්ලිම් වේවා, ක්‍රිස්තියානි වේවා, වෙනත් රටක වෙනත් ඉංග්‍රීසි ජාතිකයෙකු, ප්‍රංශ ජාතිකයෙකු, වෙනත් ජාතිකයෙකු වේවා, ඕනම කෙනෙකුට මේ ධර්මයේ තුලට එව බලව ඇවිල්ලා බලන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිනවා. ඒ කියන්නේ මේ ධර්මය පිටතින් දකින්න ඕන දෙයක් නෙවෙයි. බාහිරේ ඉඳන් මේ ධර්මයේ ශක්තිය නිවන් මඟ දකින්න හෝ අවබෝධ කරගන්න ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න නම් ඔබ ධර්මයේ තුලට එන්න ඕන, ධර්මය පිළිපදින්න ඕන, ධර්මයේ Tamanගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගෙන අනුගමනය කරන්න ඕන. පුංචි දරුවන්, තරුණ දරුවන් තම දෙමව්පියන්ට අපෝපස්ථාන කරමින්, ගිලන් වූ ආච්චිට සීයට අපෝපස්ථාන කරමින්, ගිලන් වූ අයට අපෝපස්ථාන කරමින් ධර්ම මාර්ගය දකින්න ඕන. පංච දුස්චරිතය වෙනුවට පාණාතිපාතා, අදින්නාදානා, කාමේසු මිච්ඡාචාරා, මුසාවාදා, සුරාමේරය, මජ්ජපමා දට්ඨානා, වේරමණී මේ පස්පවින් වළකිමි කියලා ඒක උත්සාහ කරලා ආරක්ෂා කරලා බලන්න ඕන. මේ විදියට මේ ධර්මය Taman විසින්ම
ඒ ධර්මයේ තුලට ඇවිල්ලා උත්සාහ කරලා වීරිය වඩලා මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙනුයි අර තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කොට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ ඒහිපස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන විදියට යම් කෙනෙකු මේ උතුම් ආර්ය මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සීල සමාධි ප්‍රඥා ගුණ වඩලා ප්‍රමාණිකෝලව තම ජීවිතය යොදයි නම් ඔහුට හෝ ඇයට එදා ලෝතර බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරු මහරහතන් වහන්සේලා සියලු කෙලෙසුන් නසා උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වුණාසේ ඉපදීම නැති කළාසේ පසේ බුදුවරු කෙලෙසුන් නසා පසේ බුද්ධත්වයේ පසක් කොට නිර්වාණ මාර්ගයේ සාක්ෂාත් කොටගෙන සසර දුකින් අත මිදුණාසේ අදටත් මේ ලංකාතලයේ තුලත් ලෝකයේ වෙනත් තැන් තුලත් කෙලෙසුන් නැසූ සෝවාන් සකදාගාමි අනාගාමි මගඵල ලැබූ තුමන් වහන්සේලා මේ ධර්මය ප්‍රත්‍යක්ෂව තමා තුළින් නිර්වාණ මාර්ගය අත්විඳින්නාසේ පින්වන්ත වූ ඔබටත් මේ කල්යාණ මිත්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීමද ලැබමින් මේ ජීවිතය තුලත් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම මේ ගෞතම බුද්ධ ශාසනය තව වසර 2000 ගණනකින් අන්තර්ධානයට ප්‍රථමයෙන්ම ඔබට අවම සෝවාන් මඟඵලයවත් ලබන්න පුළුවන්කම තිබෙනවා. එනිසා මේ නිර්වාණ මාර්ගය උත්සාහයෙන් වීරියෙන් කුසල් වඩන්න සද්ධාව ඇති වෙන බුද්ධ වන්දනාවන් ඒ ආදී පින්කම් සිද්ධ කරන්න තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මය කෙරෙහි අට්ඨපුරිස පුද්ගලෝ අපි වඳින සංගරුවන කවුද අට්ඨපුරිස පුද්ගලෝ කියන්නේ? හොඳින් දැනගත යුතුයි නේද? අපි වඳින්නේ කාටද කියලා. මේ වඳින්නේ අර උජුපටිපන්න ස්වාක්ඛාතෝ ආදී වශයෙන් අර ගුණ තිබෙන මහා සංගරුවන සෝවාන් සකදාගාමි අනාගාමි මග සහ ඵල ලැබපු ආර්ය මහා සංගරුවනයි. ඒ එදා වැඩ සිටි අද වැඩ සිටින මගඵලලාභී උතුමන් වෙනම වැඩ ඉන්නවා. ඒ මග දරන අපවැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා හැම මොහොතේම කෙලෙසුන් නසන්නට රාගය දේශය මෝහය ප්‍රහීන කරන්නට තම ශාසනික ජීවිතය මෙහෙවනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන්නට කටයුතු මෙහෙවනවා. උජු ගුණයෙන් මේ උජු මාර්ගයේ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට වෙරදරනවා. තමන් දහම් මගෙහි යමින් තමන් නිවන් මඟට ඔබත් පමුණුවන්න මහ සංගරුවන කටයුතු කරනවා. එවන් මහ සංගරුවනටයි අපි වඳින්නේ. මේ බුදු ගුණයන් දහම් ගුණයන් සංඝ ගුණයන් නිතර අවබෝධ කොටගෙන අනුගමනය කරමින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ ගුණ නිතර මෙනෙහි කරමින් වීරියෙන් කුසල් වඩා සද්ධාව උපදවා කෙලෙසුන් නසා උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් කරගන්නට මේ දායකත්වයේ දරන සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ අනුශාසනා කරන ඔබ හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා වේවා කියන සාදු කියන්න. හොඳයි, මූලික ධර්මානුශාසනාව මෙතනින් අවසానයි. පුංචි අවවාදයක් දීලා පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත්නි, ඔබ මේ ධර්ම මාර්ගයේ යන ගමන්ම මතක තියාගන්නට මේ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමත් මේ බුද්ධ ශාසනය අපේ මේ මතු පරපුරට දායාද කිරීමත් ඔබ හැමගේ වටිනා යුතුයකමක් වගකීමක් වෙනවා. නමුත් අපේ රට තිබෙන්නේ අභාග්‍ය සම්පන්න කාල වකවානුවක එදත් අදත් හිටත් එහෙමයි. මේ මෑත කාලීනව රජයන් නිසා නෙවෙයි අපේම දුර්වලතා නිසා අපේ ජාතිය පිරිහෙමින් පවතිනවා. ජනගහනය කෙමින් දියකෙමින් පවතිනවා. තව වසර 20ක් යද්දී මේ රට මුස්ලිම් අයගේ අධිරාජ්‍යයක් බවට පත් වෙන්න ස්වයංක්‍රීයව කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. ඒකට හේතුව අපේ පින්නතුන් දන්නවා පුංචි පවුල රත්තරන් සංකල්පය ඇවිල්ලා
ඒ හරහා ඇවිල්ලා දරුවෝ 15 මිස් හදපු සිංහල අම්මලා තාත්තලා අද දරුවෝ දෙන්නට එක්කෙනාට සීමා වෙමින් ගමන් කරනවා. සිංහල ඇත්තෝ බෞද්ධ පවුල් වල එක දරුවයි දෙන්නයි වෙද්දී අවසානයේදී අනිත් පවුල් වල දරුවෝ 7 දෙනා 10 දෙනා 12 දෙනා බිහි වෙනවා. මේක තව වසර 15ක් 20ක් යද්දී සිංහල ජාතිය දන්නේම නැතුව මේ බුදු සසුනත් එක්කම නැති වෙලා යන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම වුණොත් ඔබේ මේ ඉන්න පුංචි දුවා දරුවන්ට හෙට දවසේ මේ සම්බුදු සසුනේ මේ ආදර්ශය ආශිර්වාදය ගමන් මඟ අහිමි වෙන්න පුළුවන්. එනිසා ඔබ ප්‍රදේශවැසි බෞද්ධයන් විදියට ඔබේ පවුල් වල තරුණ විවාහක දරුවෝ යහපත්ව වැඩියෙන් දරුවන් හදන්නට උපදෙස් අවවාද අනුශාසනා ලබා දිය යුතුයි වැඩිහිටියන් ලෙස. ඒ වගේම ඉන්න දරුවන් මේ පන්සල ආශ්‍රිතව ධර්ම මාර්ගයේ යන්නට කියා දිය යුතුයි. අම්මා තාත්තලා සලකන මහ සංඝරුවනට සලකන පන්සල සමාගේ කල්යාණ මිත්‍රත්වයෙන් සලකන යහපත් බෞද්ධ දරුවරුක් බිහි කර ගැනීම ඔබ සතු වටිනා යුතුයකමක්. ඒ යුතුයකම නිසිලෙස ඉෂ්ට කරලා ඔබේ මගේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා අපිට මේ ශාසනය මෙතරම් උතුම් විදියට දුන්න නිසානේ අද අපි මේ ප්‍රතිඵල ලබන්නේ නේද? ඒ ප්‍රතිඵලය අපේ දරුවෝ පුරන්ටත් ලබා දෙන්න අපි උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් අපේ දේවල් දියුණු කරගෙන රැකගෙන කටයුතු කළ යුතුයි කියලා මම ඔබට විශේෂයෙන් සිහිපත් කර සිටිනවා. ඒක විශේෂින් වීමක් මේ සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් මතු අනාගත පරපුරට ආරක්ෂා කොට ලබා දීම පිණිස ඔබේ මගේ යුතුයකම කළ යුතුයි කියන පණිවිඩය සිහිපත් කරනවා. එහෙමනම් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව අපේ උපාලි මහත්මයා ඒ වගේම අපේ පින්වත් මහත්මියගේ දායකත්වයෙන් සිද්ධ වෙනවා. අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඔබට ඊට අවශ්‍ය සුදුසුකම් පසුබිම සකසා දී තිබෙනවා. ඉතින් අපේ ඉන්ද්‍රසේන මහත්මයා මගේ පුංචි කාලේ දහම් පාසලේ ගුරුවරයා. හැබැයි අද ඉතින් මගේ කල්යාණ මිත්‍රයෙක්, මගේ තාත්තගේ හොඳ මිත්‍රයෙක්. ඉතින් එතුමන්ගේ කල්යාණ මිත්‍රත්වය නිසා තමයි අද පළවෙනිදා වගේ දවසක කොතරම් වැඩ තිබුණත් මේ පින්කමට මම කාලය වෙන් කරගත්තේ. ඒ වගේම අපේ හාමුදුරුවන් වහන්සේත් බොහෝම ශාසනික ශ්‍රද්ධාවෙන් ඔබ කෙරෙහි මහත් කරුණාවෙන් මේ පන්සල වෙන කරන මේ අපරිමාණ මෙහෙවරට ගෞරවයක් වශයෙන් තමයි මම මේ ධර්මානුශාසනාවට වැඩම කළේ. ඒ නිසා උන්වහන්සේවත් පොඩි ස්වාමීන් වහන්සේලාවත් මේ වටිනා විහාරස්ථානයවත් රැකගෙන තමන්ගේ සංසාර ගමනින් නිතර වෙන මේ මහා පාරමිතාව ඔබට බුදු කෙනෙක් හමු වුණාසේ ඒ ධම්ම මාර්ගයට මඟ පෙන්වන මේ කල්යාණ මිත්‍රයන් වහන්සේව රැකගෙන කටයුතු කරන්න කියලා සිහිපත් කරන ගමන් අපේ උපාලි මහත්මයා පින්වත් මහත්මිය බලාපොරොත්තු වෙනවා ජන්මදිනය විවාහ සම්වර්ෂරය මේ ආදී කරුණු රාශියක්. ඉතින් අපි මේ දෙපළට විශේෂයෙන් මහත්මයාගේ උපන්දිනය නේද? ඉතින් ඔබතුමාට සුබම සුබ ජන්මදිනයක් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පත් සේවා. මේ සම්බුදු ශාසනයේ අනේ පිණි සිටුතුමන් හා සමානව ගුණවන්ත මහ සංඝරුවනට කල්යාණ මිත්‍රව. අනේ පිණි සිටුතුමන් වගේ කිව්වේ ධනෙන් නෙවෙයි. කල්යාණ මිත්‍රත්වයෙන් මහ සංඝරුවනට. අන්නේ කල්යාණ මිත්‍රත්වයෙන් තව තවත් කටයුතු කරලා තමන්ගේ නිවන් මඟ මේ භවයේදීම තහවුරු කරගන්න තරම් ශක්තිය සැලසේවා කියලා මම ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත් යුග දෙවියක් ගත කරනවා කියන්නේ බොහොම වටිනා ආදර්ශයක්. අද ඇත්තෝ මහා ලෝකෙට හඬ බෙර ගහන විවාහ වෙලා තවත් මාස 6කින් අවුරුද්දකින් අධිකරණයේ ඉස්සරේ පෙනී හිටිනවා අපි දෙන්නට වෙන්වෙන්න ඕනේ කියලා. සිංහල ඇත්තෝ උසාවි වෙන පොලිමයි නඩු වෙන විවාහයෙන් වෙන්වෙන්න. ඉතින් ඒක නිසා වර්තමාන පරපුරට ආදර්ශයක් ගුණවන්ත විවාහ ජීවිත ගත කරන පින්වතුන්ලා. ඒ නිසා ඒ ආදර්ශමත්ව ගුණවන්තව තමන්ගේ ජීවිතය ගත කරන පින්වත් ඔබ දෙපළට තව තවත් දීර්ඝායු ලැබ නිරෝගීමත්ව තමන්ගේ ජීවිත සුවපත් වගන්ට මේ මහා කුසල බලය හේතු වාසනා වේවා කියලා සිහිපත් කරනවා. ඒ වගේම
මේ උතුම් ධර්මානුශාසනාවට සහ සම්බන්ධ වෙච්ච ආරාධනා කළ නොයෙක් අයුරින් අපකප වූ මේ ශාලාවතු ගෑමෙන් හරි පුංචි හරි දෙයකින් මැදිහත් වෙච්ච සියලු දෙනාගේම ජීවිතයට ප්‍රධාන දායකත්වයේ ලබන පින්වත් ඔබ දෙපළ ඇතුළු දුවදරුවන් ඇතුළු හැම දිනාගේම ජීවිතවලට අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට පළමු කොටම මේ ලෞතර බුද්ධ ශාසනයේම නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්නටම මේ කුසලයේ මුඛ්‍ය හේතුව හේතු වාසනා වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. නමින් මිය පරලෝකයේ යමෙක් වේ නම් ඒ සියලුම මියගිය ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. සසර දුකින් අත මිදේවා. නිවනින්ම සැනසේවා කියන හැඟීමෙන් පින් දෙමු. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවැගේම සක්දේව රදුන් සතර වරන් දෙවි රජ දරුවන් ඉෂ්ඨකාමී දෙවිවරුන් අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවිවරුන් ආකාශ භූමාට නාග දෙවිවරුන් මතු බුදුවන මෛත්‍රී බෝසත් දෙවිඳුන් මේ මහා පින්කම දැක සාදුනාදයෙන් මුසපත්ත පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය තේජස් වඩ වඩා වර්ධනය කර ගනිමින් මේ උතුම් සම්බුද්ධ ශාසනයත් සම්බුද්ධ ශාසනය රකින්න මේ හෙළ ජාතියත් ශ්‍රාවක ශ්‍රාවිකාවණු නිරන්තරයෙන් ආරක්ෂා කරත්වා. දෙවියන් සුවපත් වේවා. මේ පින් අනුමෝදන් වේවා කියන හැඟීමෙන් සාදු කියන්න. පින් දෙමු. ආකාසට්ඨා ච භූමට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භූමට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච භූමට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. මේ හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත. ආනන්ද හාමුදුරුවෝ දවසක් බුදුහාමුදුරුවෝගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂු සංඝයා අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසා නේද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා, නැහැ ආනන්ද, එලෙස කියන්න එපා. මේ සමස්ත සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මතයි කියලා. එහෙමනම් අද මම මේ පින්කමට වඩින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත. මේ ඇත්ත මේ පන්සලට කටයුතු කරන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත. අපි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි Tamanගේ මුළු මහත් ජීවිතේම කැප කරලා තියෙන්නේ. ලෙඩ දුක් වුණත් පසෙක තියන කැප වෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත. එහෙමනම් ඒ කල්යාණ මිත්‍රත්වය නිවන් මඟටම හේතු වෙනවා. ඒ නිසා නිවන් දකින ආජාති දක්වා ඔබට මට ජීවිතේ හමුවන එකතු වෙන මව්පියන්ගේ සිට සියලු දෙනා යහපත් කල්යාණ මිත්‍රයන් පමණක්ම වේවා. සංසාරේ කවර කවමදාවත් කිසිම මොහොතක අදමිටු නරක නපුරු ගතිය ඇති විස සහිත අදහස් ඇති දුර්ජනයන් ජීවිතයට හමු නොවේවා, එකතු නොවේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියම සංසාරේ පුරාවට නිවන් දකිනාතුරුම සැලසේවා කියලා සාදු කියමින් ප්‍රාර්ථනා කරමු. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. විශේෂයෙන් අමතර පුඤ්ඤානුමෝදනාවක් සිද්ධ කරනවා. ඒ තමයි මා මේ ලෝකයට බිහි කළ මගේ මෑණියන් වහන්සේ අවුරුදු 8කට මත්තෙන් මෙලොවෙන් සමුගත්තා. පියාණන් මෙතන ඉන්නවා. ඉතින් මේ මෑණියන්ට පියාණන්ට පින් සිද්ධ වෙන්න මම අද මේ ශාසනයේ ශාසනික යහපත් භික්ෂුවක් ලෙස හැකි උපරමයෙන් කටයුතු කරමින් ශාසනික සම්ප්‍රදාය තුළ කටයුතු කරනවා. ඒ වගේම මට පැවිද්ද ලබා දුන්නේ
ගංගිම ධර්මාරාම විවේකාශ්‍රමේ පෙර වැඩ සිටිය පාරුතොට සිරිසුමන නායක මාහිමිපාණන් වහන්සේත් මේ ළඟ දිනකදී අපවත් වුණ තල්ගහවත්ත සීලරතන මහා ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා දෙනමමත් අපවත් වුණා. ඉතින් මගේ මෑණියන් වහන්සේටත් අපවත් වුණේ සංඝ පරපුරේ සංඝ පීඨූවරයාණන්ටත් දෙපළටත් මා පුණ්‍යානුමෝදනා කරනවා. බුදු සසුනේ මෙවන් උතුම් ගමනක් යන්නට මට මේ දායාදේ ලබා දීම සම්බන්ධයෙන් ඒ අයටද මේ කුසල් බලයෙන් නිවන් මඟම හේතු වේවා කියන හැඟීමෙන් සාදු කියලා අවසන් වශයෙන් ලැබුවේ විවාහාර 2026 වර්ෂයේ නේද? ඉතින් අපේ අවුරුද්ද නම් සිංහල අලුත් අවුරුද්ද. ඉතින් අපි වැඩියෙන් සමරන්නේ වෙසක් පොය නේද? බෞද්ධයන් හැටියට. හැබැයි ලෝකේ විවාහාරව පවතින වර්ෂය අපිට මගහරින්න පුළුවන් කමක් නැහැ නේද? ඒ නිසා මේ විවාහාරව ලැබුණු අපේ 2026 වර්ෂයේ මේ ස්වාමීන්වයන් වහන්සේලාටත් ඔබ හැම දෙනාටම ලක්වැසි ලෝවැසි සියලු සත්වයන්ට අපි මිනිසුන්ට විතරක් නෙවෙයි සියලු සත්වයන්ට මෙත පතුරන බෞද්ධයන්නේ. ඒ නිසා ලක්වැසි ලෝවැසි සියලු තුන් ලෝවැසි සියලු සත්වයන්ට යහපතම සිද්ධ වෙන විවාහාර වර්ෂයක් බවට පත් වේවා. පින්වත් ඔබගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵලව සාර්ථකව යහපත් වේවා. තරුණ දුව පුතාගේ වැඩිහිටි තරුණ අම්මා තාත්තගේ ජීවන කටයුතු රැකිරක්ෂා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවටපත් වේවා. ජීවන මඟ සඵලව සාර්ථක වේවා. ඒ වගේම මේ රට වෙනුවෙන් කටයුතු කරන සෑම සියලු ලෝකයේ නොඑක් තැන්වල මෙහෙවර කරන අපේ රටේම අම්මලා තාත්තලා අයියලා අක්කලා නොඑක් දිනාටත් ජීවිත සඵලව සාර්ථකව ලබන්නට මේ ආශිර්වාද හේතු වේවා. හැම දිනාටම මේ ජීවිතය සුවපත්ව ජය ගන්න තුනුරුවන්ගේ ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ ආශිර්වාදය සැලසේවා. අප හැමතෙම උතුම් වූ නිර්වාණ අවබෝධයම හේතු වාසනා වේවා කියලා වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti එමිනාතේ සමිච්ඡතු. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් විදියට සමාන ගාථා ධර්මයයි